හායි යාළුවනේ කොහොමද? සාදරයෙන් පිළිගන්නවා අපේ SL Anime Lovers YouTube channel එකට. අද අපි කතා කරන්න හදන්නේ Naruto කතා මාලාවේ තියෙන ප්‍රේක්ෂකයන්ට විසඳ ගන්න බැරි වෙච්ච අභිරහස් තැන් කිහිපයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මට මේ දවස් ටිකේම වීඩියෝ එකක් ගේන්න බැරි වෙන්න හේතුව තමයි අපේ එක්සෑම් එකක් තිබ්බා. මං අද ඉඳන් ඔයාලට එක දිගටම වීඩියෝස් දාන්නම්. හරි. ඉතින් යාළුවනේ ඔයා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් මේ වගේ වීඩියෝස් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ පළවෙනි අභිරහස තමයි හසිරමා සෙන්ජුගේ මරණය. මේ හසිරමා සෙන්ජු කියන්නේ පළවෙනි හොකාගේ. ඉතින් යාළුවනේ මේ හසිරමා සෙන්ජුට ශිනොබිවරුන්ගේ දෙවියා කියලත් හඳුන්වනවා. ඉතින් යාළුවනේ අතිමහත් චක්‍ර ශක්තියකට සහ අතිමහත් බලයකට හිමිකම් කියපු හසිරමා සෙන්ජු මැරෙන්නේ කොහොමද? නරුටෝ බලපු ෆෑන්ස්ලාට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් යාළුවනේ අපිට හිතන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි හසිරමා සෙන්ජුගේ සෛලවල තියෙන සුව කිරීමේ ශක්තිය නිසා එයා මැරෙන්නේ නැති. දෙවෙනි එක තමයි මෙයා යුද්ධකදී මැරෙන්න පුළුවන්. හැබැයි යාළුවනේ හසිරමා සෙන්ජු යුද්ධකදී මැරෙනවා නම් එයාව පරද්දන්න තරම් ශක්තිමත් නින්ජා කෙනෙක් හිටියද? දෙවෙනි අභිරහස ජීෂන් දෙවියන් යනු කවුද? නරුටෝ කතා මාලාවේ අකට්සුකි සංවිධානයේ ඉන්න එක් මෙම්බර් කෙනෙක් තමයි හිඩාන් කියන්නේ. මේ හිඩාන් ජුට්සු කරන්නේ ජීෂන් කියලා දෙවි කෙනෙක්ගේ බලයක් ලබාගෙන. මේ ජීෂන් කියන දෙවියන් කවුද? මෙයා වෙනම මානයක ඉන්න ඔට්සුකි කෙනෙක්ද? එහෙමත් නැත්නම් සාමාන්‍ය නින්ජා කෙනෙක්ද? ඔයාලා මේ ජීෂන් කියන දෙවියා ගැන හිතන්නේ මොකද්ද? අනිවාර්යෙන් පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. තුන්වෙනි අභිරහස ඉතාචි උචිහාගේ දේවමය ආයුධය. ඉතින් යාළුවනේ නරුටෝ කතා මාලාවේ ඉන්න අපි කවුරුත් ආදරය කරන කැරක්ටර් එකක් තමයි ඉතාචි උචිහා කියන්නේ. මේ ඉතාචි උචිහාගේ සුසානෝව සතුව තියෙන අද්විතීය ආයුධ දෙකක් තමයි ටොට්සුකා බ්ලේඩ් සහ යටා මිරර් කියන්නේ. මේ ටොට්සුකා බ්ලේඩ් එකෙන් ඕනෙම කෙනෙක්ව කපලා එයාව මායාවක හිට කරන්න පුළුවන්. ඉතින් මේ යටා මිරර් එකෙන් ඕනෙම ප්‍රහාරයක් නැවත හරවලා යවන්න පුළුවන්. මේ ආයුධ දෙක ඉතාචිට ලැබුණේ කොහොමද? ඒ ගැන ෆෑන්ස්ලා අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා හිතන්නේ මොකද්ද? මේ සුසානෝ ආයුධ දෙක ඉතාචිට ලැබුණ විදිහ ඔයාලා හිතන විදිහට පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. හතරවෙනි අභිරහස කකාෂිගේ සැබෑ මුහුණ. ඉතින් යාළුවනේ නරුටෝ කතා මාලාවේ අපි කවුරුත් ආදරය කරන කැරක්ටර් එකක් තමයි හටගේ කකාෂි කියන්නේ. මේ කකාෂි ඇයි මූණ වහගෙන ඉන්නේ කියලා ෆෑන්ස්ලා අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් යාළුවනේ ෆෑන්ස්ලා කියන විදිහට කකාෂි මෙහෙම මූණ වහගෙන ඉන්න හේතුවක් තමයි කකාෂි හිතන්නේ තමන්ගේ තාත්තා වෙච්ච වයිට් ෆෑන් කියන්නේ බියගුල්ලෙක් කියලා. ඒකින්ද තමන්ගේ තාත්තා වගේ නෙමෙයි කියලා සමාජයට පෙන්වන්න තමයි මෙහෙම මූණ වහගෙන ඉන්නේ. ඉතින් යාළුවනේ ෆෑන්ස්ලා කියන විදිය තමයි මේක. ඔයාලා මේකට හේතුව විදිහට මොකක්ද හිතන්නේ? යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා like කරලා anime බලන යාළුවෙකුටත් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.